සුදු කැකුලි අපි නැත්තෝ මෙහාට පොඩ්ඩක් පද්දපිය කියන්න අපි නැත්තෝ මාත් එක්ක කඩේ පොච්ච පැත්තේ මං ගච්චලෙමුද අපි නැත්තෝ මාත් එන්නකො කඩේ පුච්චිට මං ගච්ඡන්න පද්දපිය දෙන්නම ඉක්මනට වාටන්න නෑ පද්දපිය පද්ද නෑනිල ඇත්තෝ මොකද මාමිල නැත්තෝ මොකද නෑනිල ඇත්තෝ ඔය බයෙන් වැල් පොද්දර රෙදි මන්දු කරන්න මාමිල නැත්තෝ ඊයේ කීවේ වැල් පොජ්ජ මන්දු කරන්න එපා කියලා පොලිස් පොජ්ජ දැක්කොත් අපේ හූරගේ හන්තානම් පොල්ල කපහම් මන්දු කරනවයි කියලා ඒ නිසයි වැල් පොජ්ජ දිහා බලන්න නැතුව මං රෙදි මන්දු කරේ අයියෝ නෑනිල ඇත්තෝ මේ වැල් පොජ්ජක් ගැන නෙමෙයි නෑනිල ඇත්තෝ මං කිව්වේ වෙන වැල් පොජ්ජක් ගැන මම අදහස් කළේ පොජ්ජ අයියෝ මාමිල නැත්තෝ මම අපේ හූරගේ හන්තානම් පොල්ල පරිස්සම් පොජ්ජ මන්දු කරන්න ඕන නිසා බයෙන් වැල් පොජ්ජ දිහා බැලුවේ ඔය වැල පොජ්ජ නේ බොල මං කිව්වේ වෙන වැල පොජ්ජක් ගැන මන්තර පස්සේ එක මන්දු කරලා දෙන්න පියා ගාට පියව අද සුදු කැකුලි පොජ්ජ මන්දර කී දිනෙක ගණන් කරාද පොජ්ජතෝ අරුණ කීයේ පොජ්ජ ගණන් කරලා ලියන්න කියලා අඩේ සුදු කැකුලි පොඩි කැකුලි පොජ්ජ පොඩි කෙනෙකුට බොක පොජ්ජක් මන්දු වෙලා ඔන්න ඔහේ දිහුව පොජ්ජ මේ අක්කුන්ට නම් බොකට වඩා වෙන දෙයක් නෑ පොජ්ජ මුදලාලි ඇත්තෝ මොකෝ පරමල ඇත්තෝ කැකුලෙත් එක මේ පැත්තේ මේ බඩු පොජ්ජක් ගන්න කියලා මං ගෙච්චුවා මුදලාලි ඇත්තෝ මේ පැත්තේ මොනවා වුනේ මහුරා මට බීඩි පොජ්ජයි බීඩි බීඩි තව වික්‍රේසර් පොජ්ජක් දෙන්න මුදලාලි තල තුනේ පොජ්ජක් දෙන්න තල තුනේ වික්‍රේසර් පොජ්ජක් හරි තව මොනවද මේ මුදලාලි ඇත්තෝ මට බොක පොජ්ජ පහසු වෙන්න ජාපාල් පොජ්ජකුත් දාන්නකෝ ජාපාල පොරමලා වන්නලි ඇත්තෝ අපි ජාපාල විකුණන්නේ නෑ මම මෙතෙන්ට එනවුන් තෙල් ඉල්ලපුවාම උන්ට දාර්දන ගෙනා පොණන් තියෙනවා වන්නලි ඇත්තට ඕනම නම් ඒකෙන් තමයි දෙන්න වෙන්නේ කමක් නෑ මුදලාලි ඇත්තෝ අපිට ඒකේ දෙකක්ම පොජ්ජ දාන්න ඕන තව වන්නලි ඇත්තෝ තව දෙන්න අඩේ පුලි පොජ්ජ oh my god ඕවා හොරෙන් විකුණන්නේ පොලිස් මහත්තුව දැක්කොත් ඉවරයි මුදලාලි ඇත්තෝ මට ඔන්න ඔය පුලි පොජ්ජෙන් පහක් මන්දු කරලා දෙන්නකෝ ඕවා මේ පැත්තේ කොල්ලකුට තමයි ගෙනියන්නේ උන්ට ඕන නිසා තමයි මම විකුණන්නේ ඔය පොජ්ජ දාලා දෙන්න මුදලාලි අඩේ මුදලාලි බ්‍රෝ මට ගුලියක් දෙන්න වශයෙන් එක වෙලා යන්න ඕන මේ කවුද පට්ට කෑල්ලක් මේක ගල් පොජ්ජයකෝ මුන් දෙන්නට මොකද වෙලා තියෙන්නේ පොජ්ජ මූට වලිප්පු පොජ්ජ මන්ද වෙලාද මූ මොකද මේ අඹරන්නේ මට නාකිය දැක්කද මන්ද පොජ්ජ තෝ හන්තාන පොල්ල කපාගන්න ආසද මුදල මේ ගන්න ඉප්පන්න දෙන්න මට යන්න මුදල ඉප්පන්න දෙන්න ඉදපන් ඉතින් සල්ලි දෙනක ඉතින් සල්ලි ඔන්න මුදලාලි එක තියනවා යනවා අඩේ මූටික පාඩම් මොකද උනේ ඕන්න එක පහක් මන්දු කරලා දෙන්න මුදලාලි ඇත්තෝ අද නම් බඩුම තමයි වැඩිකම්මාට මුදලාලි ඇත්තෝ අපේ ගාන පොජ්ජ මං ගත්තලා කිව්වනම් අපිට ගුලි පහට 1000යි වික්‍රේසකට 200 1500 ගාන 1500 පොජ්ජ මෙතන පොජ්ජ 2000ක් තියෙනවා ඉතුරු තියාගන්න හොඳමයි යකෝ අපිට වඩා මුං ගවන සල්ලි තියෙන්නේ එහෙනම් පොජ්ජ අපි කැපුණා පොජ්ජ එකොලේ ඔරයන් අර කඩේ හිටපු අයියට ඉන්නේ පොජ්ජ පව් අපිලෙත්තෝ පව් තේරෙනවා පොජ්ජ පව් අපිලෙත්තෝ තුපිලට මම කොතරම් කියනවනේ පොජ්ජ ඔය ගල් පොජ්ජයි ඒ පුලි පොජ්ජයි පාරට මෙන්න මන්ද කරගෙන ඉන්න බා කියලා අපි මොනා කරන්නද අපිලෙත්තෝ මේවා අපි ඇඳුම් ආයෙත් ගන්න ඕම් බලාපිය
ඔය පාර යන හැම එකම තොපේ ගල් පොජ්ජයි බුරි පොජ්ජයි දිහා බල මන්දෝ කර යන්නේ ඔය. ඕම් බලපන් ඔය. ඔය මේ මන් දන්නේ. තොපිලට මම කොච්චරවත් කියනවනේ පොජ්ජි. ඔය ගල් පොජ්ජයි ඒ බුරි පොජ්ජයි පාරට පෙර මන්දෝ කරන් ඉන්න බා කියලා. මේ අර වැඩි පොජ්ජිනේ අම්මෝ මේකේ ගල් පොජ්ජින මරු මෙග්ගුමගේ වස්සකට ගන්න ඕන අප්පා. මේ වෙලාවේ කෙසි කොට කර කමන්නේ. අම්මෝ ඔය මේ සුදුඩුනේ මාව කොකෙප්ප ගේලා හප්පු එක. එනේ අප්පා තෝනේ නාකින් මම ඇප්පුවේ. උස්සපේ දැම්මා. කොක්කා. මගේ ගල් පොච්ච බැලුවට. එප්පා මේ මොකද මේ වෙන්නේ? උම්මට වැද්දෝ පිස්සු කරනවා. ගුලි ටික වැඩ කරලා වගේ. බලන්න එපායකෝ ඉඳුකො ටික. පින්නෙන් එපායකෝ පොජ්ජ. පිස්සුද? මට විදින්න යන්නේ දුන්නේ. ඔන්න එකෙක් එනවා පොඩ්ඩේ. තියනා මේ නාකියා ඔලොක් කුඩු වෙන්න. පටසිරියා විද්දනේ ඔබ පිස්සුද? හොප්පට බඩුම තමයි. ටොපියට දාන්න ටොපියට ගානට. වැඩි ගම්මානෙම ගුලි ටික කාලා වගේ. පිස්සුනේ ගෙලින්නේ. හෙලෝ රත්තර යාළුවනේ. ඔන්න අපි තාමත් භයංකර අලෝකාර ගම්මානයකට ඇතුළු වුණා. ඇත්තම කියනවා නම් මම හරිම චූත්බරයි බඩගිනි. ඒ ඇස්සෙන් බොහෝ සෙට් වෙලා. ඒ කරදර බාධක මැද මම ඕගොල්ලෝට පෙන්නන්න යන්නේ. ඔයාලා කාටවත් හිතා ගන්න බැරි. ඔයාලත් බය වෙන දෙයක්. මුංජුරා. තෝමගේ ගුලි පොජ්ජ මන්දෝ කරාද? මොන ගුලි පොජ්ජක්ද අප්පිලැත්තෝ? මගේ ගුලි පොජ්ජ මන්දෝ කරපො කොට වරිය මට කියලා පියා. අපි නම් කෑවෙන අප්පිලැත්ත. තොපි මක්කේ ඔය කිනා පොජ්ජ මන්දු වෙන්නේ හැම වෙලාවෙම. ලේ පොද්ද පිටිසින් දෙන්නයි අප්පිලැත්ත. තොපිලා ඇත්ත පොජ්ජ මං ගච්ඡ පියව. තොපිලාට මම තඩි පාන්නේ නෑ බොලව. පඩි උරා. අප්පිලැත්තෝ තෝ ගුලි පොජ්ජ කීය මන්දු කරාද? දෙකයි අප්පිලැත්තෝ මායි සෙබලැත්තයි එක අප්පිලැත්තෝ. සුදුගේ ගුලි. තොපි ගුලි කීය මන්දු කරාද? දෙකයි අප්පිලැත්ත. හරි. තොපිලා ගුලි පොජ්ජ දෙක මන්දු කරලා තියෙනවා. දෙක මන්දු කරවම 4යි පොජ්ජ. එතකොට මුදලාලි ඇත්තගෙන් ගුලි පොජ්ජ 5 මන්දු කරන් ආවේ අපි. තොපිලාට මතකයිනේ? ගුලි පොජ්ජ 5න් 4ක් මන්දුනහම තව එක ගුලිය පොජ්ජක් තියෙන්න එපා. දැන් ඒක කො? ඔහොම දෙයක් තමයි වුනේ. යාළුවනි. කැකුලි පොජ්ජක් ඉන්නවා.
අනේ ඉන්න අනේ මගේ ගුලි පොච්ච සේරම මන්දු කරලා දැන් hina වෙනවා හරිද අං කකුලේ ඒ කකුල කරදරය දුදි බලපිය කැපිලි මොකද? ඇත්තෝ කොයි බෑ මං ගච්ඡන්නේ අනේ අයියේ මම මේ ට්‍රැවල් කරලා ජීවත් වෙන්නේ මේ වැඩි ගම්මානේ මේ වීඩියෝ එකක් දාගන්න ආවේ මේ YouTube දාන්න මම ගිහින් එන්නම් අයියේ අතාරින්නකෝ තෝ කොයිබ ගාඩන්නද? රැහෙවුන්ගේ මහවුරා තෝ මං ගච්ඡන් එනකම් බලන් ඉන්න පොච්ච අනේ එම ගන්න මම පවුනේ අද මෝ බෙදන් කමු. ආද බලෝය අනේ අයියේ අපි කොහෙන්ද ගාල්ලාත්තේ බාන්නෝ අයියේ පිපි අයියේ පිපි ඕ මහවුරෝ මූ කැකුලගේ පස්සෙන් පොජ්ජ මංගෝ එද්දී මායි පොඩි ඌරයි ගිහිල්ලා මුදලන් ආවේ යකෝ මූ කියන බොරු ඔය කොයිබද මේ ගාටන්නේ අනේ මාවුරු මම මේ ට්‍රැවල් කරන එකෙක් මට සමාලා යන්න දෙන්න ඕ අපේ කැකුලට බැලුන පොච්ච මන්දු කරපු නිසා තොට එහෙම සුළංගු වෙන්න දෙන්න බෑ පොච්ච අනේ ඌරු ඕ කැකුලිට බැලුන පොච්ච මන්දු කරපු නිසා මූව අන්න දඩුවම් ගසේ පෝරා කීපයක් ගැට ගන්න අනේ ඌරු මාව යවන්නකෝ මෙහෙට වර භාවියෝ කෝර වීඩියෝ පොජෙක්ට් ට්‍රැවල් කරන එක පොඩ්ඩක් බලන්න මංගත් ගන්න ඕන කොයි මොඩ්ඩා මොකද ඔය මම ට්‍රැවල් වීඩියෝ කරන කෙනෙක් කමන්න නැහැ බල ගලෝපියුම ඇඳුම් ටික අනේ ඇයි සීයේ තෝගේ ඇඳුම් පොඩ්ඩ ලස්සනයි බල තෑන්ක්ස් ගලෝපිය කවුද පොච්ච අර අප්පිලැත්තෝ සුදු මහත්තයද අප්පිලැත්තෝ? ඇද පොච්චෙන් බැහැ ගන්න බැරුව හිට පූරා නේ මේ ඩාන්ස් මත මන්දු කරනවා. යෝ ගෙරේ යෝ මහවුරැත්තෝ මොකෝ මච්ච මේ මොකද පොච්චෙන් බැහැගන්න මන්දු කරන්න බෑ නේ පොච්ච ඉන්නේ උඹේ අය කලකොද්දේ තිබ්බ මොනවද වන්ද කුලි පොච්ච ගුලි පොච්ච ඒක මරු පොච්ච තාරයිද පොච්ච තව මටත් හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලි පාදුවේ මෙනා ගන්නේ මමයි නුඹ මලේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලි පාදුවේ මෙනා ගන්නේ මමයි නුඹ